Hi good morning හැමෝටම. ඉතින් මට නම් good නැහැ. මොකද මට අද exam. ඉතින් exam එකට පාඩම් කරන්න උදේම නැගිටිට පස්සේ මට හිතෙන පොඩ්ඩක් වටපිටාව බලලා refresh වෙන්න. මේ තියෙන්නේ මගේ room එකේ balcony එකට පේන අපේ hostel view එක. exam එකට යන්න වෙලාවත් හරි. ඉතින් මම class වෙලා පහලට ආවා. අතේ තියෙන phone එකයි admission එකයි විතරයි. නෑ සාක්කුවේ පෑන් දෙකකුත් තියෙනවා. කොච්චර කලින් ලෑස් වෙලාවත් වැඩක් නෑ. මොකද ඉතින් මගේ යාළුවෝ දෙන්න තාම නෑනේ. අම්මෝ ඇති අන්තම් ආවා. අන්තිමට ආවා. ඉක්මනට එනවද? late birthday gift. Yes, ඉතින් ඔන්න birthday gift එකක් තමුණා. කැමති නේද ගන්න? cute නේ? ඒකේ සෙට් එකක් තියෙනවා. තව එකක් ඇති. cute නේද? කැමතිද? දැන් දුරක් ගලපේ. අදානවනේ ඔය. කැමති. ඔව්. Okay. exam ලියන්න යන්නේ. 4th එකේ first semester එකේ අන්තිම exam එක. Yes. මේක ඉතින් අපිට විතරක් නෙමෙයි. තාම පාඩම් කරනවා අපිට විතරක් නෙමෙයි ඩිපාර්ට්මන්ට් ගොඩකට තියෙනවා නේ. ෆයින් ආර්ට් එකකුත් තියෙනවා අපිත් එක්ක. මේ තාම පාඩම් කරනවා. ඉංග්‍රීසි නැතින් ෆයින් ආර්ට් අයද. මොනවා කරන්නත් කලින් කාලේ ඉන්නවා. කෑම තමයි වැදගත්. Yeah, baby. ජිම් කැන්ටින් එකේ පරාට. ජිම් කැන්ටින් එකෙන් කාලා අපි ඉතින් මේ යන්නේ 4 වෙනි වසරේ පළවෙනි සෙමෙස්ටර් එකේ අවසාන විභාග ලියන්න. විභාගය ඉවරනාම අපිට දැනෙන සතුට හිතා ගන්නකෝ. එක්සෑම් ලියන්න දාවේ. පේපර් එක ඉවරයි. එක්සෑම් එක ගැන මොකද හිතන්නේ? මට ඔයාව මතක් වෙනවා ලියන පාර හරිද මම අර ඔයා කිව්වේ මේ අන්තිමට එඩිෂන් එකට කලින් ඩොට් එක තියන්නේ නැහැ කියලා. ඒක මට පස්සේ මතක්. ඉතින් එඩිෂන් එකක් ආවේ නැහනේ. අනේ මොකක්ද? එඩිෂන් එකක් තිබ්බේ නැහනේ. මොනවද කියන්නේ? හයියෙන් කියන්නේ? සෝචනීයයි. අනගාටුයි. ගම කෑවා. හැවා. ලියපු හොඳම පේපර් එක. එක්සෑම් එක ගැන. එහෙම ලොකු එකක් නෑ. දැන් ඉන්ටර්න් යන්න අය එක්සෑම් එක ගන්න ඉතින් ඒක නිසා ඉස්සර අවුල නේ රංගු. ඉන්ටර්න් යන්න දෙයයි. ඒකෙන්ද මේ අපිට එක්සෑම් අවුලක් නෑනේ. අපේ අර පොට්ටිය නිසා නම් ඉතින් කොහොමවත් අවුලක් නෑ. අදාළ ඔයාලට මොකද හිතෙන්නේ එක්සෑම් එක ගැන? එක්සෑම් එක ලේසි. ලිව්වනේ. ප්‍රශ්න 7ටම උත්තර ලිව්වනේ. ඒ කියන්නේ ඔයාට ඒකක්. ඉංග්‍රීසි එක්සෑම් නැතිනේ. අද එක්සෑම් එක ගැන මොකද කියන්න තියෙන්නේ? ෆස්ට් සෙමෙස්ටර් එකේ ලාස්ට් එක්සෑම් එක. මොකද කියන්නේ? කියන්න තරම් ලොකු දෙයක්වත් නෑ හැබැයි ඉවර වුණා. ඉවර වුණා. ඔයාට මොකද කියන්නේ? ඉවරයි. done. dusted. දෙයක් නැතිනම් බා. there's nothing. ඇත්තට හොඳට පේපර් එක හදලා තිබ්බා. ගානට බෙදලා ලකුණු වලට. ඇත්තටම සතුටුයි. පේපර් එක ඉවරයි. හරිම සතුටුයි. එක්සෑම් අදින් ඉවරයි. මොකද හිතෙන්නේ ඔයාලට? එක්සෑම් ලේසි නේද? හරිම ලේසි. තමයි. ෆිට තමයි. ලකුණු ඔක්කොම ඇතිනේ. ඒකක් ෂුවර්. අපේ රිසල්ට් සහම ආයි vlog එකක්. විශාල සාරම් බලමු. bye bye. ඉතින් ඔන්න ඔය විදිහට තමයි 4th year එකේ first semester එකේ exams ඉවරුනේ. ගිහින් එන්නම්. bye bye.